අපි ගත්තොත් මෙහෙම. හරිද? අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ. පොඩ්ඩක් ඉඳන්. ඒක කියව ගමන් චූන් එකක් නෙමෙයි දාන්නේ. කියව ගමන් රටකින් මෙහා ඉගිලි තනි වෙන්න බෑ. සිතකින් නොවේ කිසිදා හැර යන්න මා. මොකද්ද? දැන් කියන්න මොකද්ද? දාලා යනවා කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපි ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා මේ ඉතින් අවුල්නේ කේස් එක පුතේ. හරිද? වීඩියෝත් කරනවා මේ මෙතුම. හරිද? ඉවුරුතලා ගංගා බැස යනවා මහදතලා ඔබ යතනා ඒ මාරචූන්. ඒ කියන්නේ ඔක දැන් අපේ කාලේ තවත් තිබ්බ පැටියෝ. හරිද? ඒක කෝඩ් එක මතකත් නැහැ. යාල දේවී දුම්රිය මැදිරිය පිපිරි විසි වුණා. යා මට එන්නේ කොහොමද? හරි. යාල දේවී දුම්රිය මැද එන්න 68. යාල දේවී දුම්රිය මැදිරිය පිපිරි විසි වුණා. ත්‍රස්තවාදී කළ අපරාධය මිතුරන් අහිමි වුණා. කෝච්චිය පිපිරේ හරිද? මිතුරන් අහිමි වුණා මාර ෆන් නට්ටනා කරිටි කඩාගෙන. අපි මම පුතේ කවර් අප් එකකින් ඉන්නේ. අපි එළිය පෙන්නන්න වෙනම විජ්ජුම්බරයක් පෙන්නනවා ඇතුලේ පට්ට වේදනාවක්. තේරෙනවද? අපේ ඇත්ත දන්නේ නැහැ කවුරුත්. තේරෙනවද කියන්නේ අපි මාර විදිහට වහන කැරක්ටර්ස්. එතන මයිචරි පුතේ දැන් අපි ඔය එළියේ පොත්ත නෙමෙයි මම කියන්නේ. ඇතුලේ බොක්ක. පොත්ත නෙමෙයි බොක්ක. බොක්කේ අවුලක් තියෙනවා. හරිද? මගේ ආදරචුට පැටියෝ ඒ නිසා එතනදී අපේ ජීවිතේ බලාපොරොත්තු මම දන්නේ නන්නත්තර එළිය නිකන් ෆුල් මාර ෆන් ආතල් කික් එක වගේ පෙන්නනවා. හැබැයි ඇතුලේ එන කට්ටක්. ඔතෙන්ට තමයි ජේසුස් කතා කරන්නේ. මැක්සිම් ගෝර්කේ අම්මා කියන පොතේ මගේ පුතේ කියනවා වැඩියෙන් hina වෙන්නේ වැඩියෙන් අඬන මිනිස්සු. තරම් පුතේ